ආයුබෝ වේවා සියලු දෙනාටම හම්බේ ගමුව වැව්තාවුල්ලේ සිටයි අද වෙල්ලස්ස ටීවී සජීවීව ඔබට ලස්සන ගී සාජ්‍යයක් තෙල්න කරන්නට අප සූදානම් වන්නේ. සුන්දර වටපිටාවක් තිබෙනවා. මා ඉදිරියෙන් තිබෙන්නේ හම්බේ ගමුව වැව. ඉතින් මේ රාත්‍රී යාමේ ලස්සන ගී සන්ධ්‍යාවක් ඔබට තිලන කරන්නට අපි තීරණය කළා. ඒ තමයි හම්බේ ගමුව වැව් තාවුල්ලේ සිට සුන්දර ගී සන්ධ්‍යාවක් තිලන කරන්නට සූදානම් වෙන මේ මොහොතේ මගේ පිටිපස්සෙන් ඉන්න ලස්සන කුමාරයෝ ටිකක් නේද? මේ පැදුරු සාජ්‍යයට ඇවිල්ලා ඉන්නේ රුහුණු මාගම්පත්වේ ඉඳලා ශ්‍රී යසස් පැදුරු සාජ්‍යයේ තමයි අද අපිත් එක්ක මේ ගී සාජ්‍යයට එකතු වෙලා ඉන්නේ. විශේෂයෙන්ම ඇමරිකාවේ ඉන්න අසේල දහනායක ආදරණීය හිතවතාගේ අනුග්‍රහකත්වයෙන් තමයි මේ ගී සඳහව ඔබට තිලන කරන්නට අප තීරණය කළේ. ඒ නිසා වෙලස ටීවී ඔස්සේ මෙතෙන් සිට ඔබට නරඹන්නට පුළුවන් මේ අපූර්ව අත්දැකීම ඔබට තිලන කරන්නට අප මේ විදියට එකතු වෙනවා. එසේනම් අපි මුලින්ම හඳුනා ගනිමු නේද? අද දවසේ මේ පැදුරු සාජ්‍යයට සහභාගී වෙන අපේ කාලේ ඔබේ කාලේ වර්තමාන කාලේ හැබැයි අනාගතයට මේ අය ඉතුරු වෙයිද කියලා මට සැකයක් ඇති වෙනවා මේ අපේ වාදක මණ්ඩලය දිහා බැලුවට පස්සේ. ඉතින් අපි බලමු කවුද මේ වාදක මණ්ඩලය කියලා. සර්පිනාව පැත්තට ගිහිල්ලා බලන්න ඕන මේ කවුද මේ සර්පිනාව ප්ලේ කරන්නේ වාදක මණ්ඩලයේ අපේ ආදරණීය නායකතුමා තමයි තිස්සමාරාමේ ඉඳලා ඇවිල්ලා. ඉතින් සර්පිනාව සමින්ද ලංකා ගීගණගේ මම හරිනේ. ඉතින් කොහොමද සැපසනීප? ඉතින් හොඳින් ඉන්නවා මේ දවස්වල අපි ඉතින් ප්‍රථම වැඩසටහන නෙවෙයි ඉතින් හම්බේ ගමුවට ඇවිල්ලා නම් ප්‍රථම වැඩසටහන. ඔව් ඔව්. අපි ඉතින් ලංකාවේ ගොඩක් වැඩසටහන් කරලා තියෙනවා. ඉතින් අද අලුත්ම අත්දැකීමක්. ඒ කියන්නේ හොඳයි. එතුමා ඒ විදිහට හඳුනා ගද්දී අපි තබ්ලාව පැත්තට ගියොත් එම සිරිල් මුණසිංහ නේද? මගේ පිටිපස්සෙම ඉන්නවා. ඔව්. කොහොමද? හොඳින් ඉන්නවා. කුමාරයෝ වගේ අද නම් පේනවා මට. බොහොම ස්තුතියි. වයස ගියත් කොල්ල වගේ. ඇත්තමයි. අනිවාර්යෙන් දෙයියන්ගේ පිටයි. ඉතින් ඒ වගේම තමයි ඩෝල්කිය අර පැත්තෙන් තියාගෙන ඉන්නවා. ඩෝල්කිය විතරක් නෙවෙයි. කොංගුවත් ප්ලේ කරොත් දෙකම එකට ප්ලේ කරනකොට මේක හරි ලස්සනට තාලේ වයනවා. නේ? මේ කවුද? සිරිපල්ඩි හේවගේ. හේවගේ මහත්තයා වසර කීයක් මේ විදිහට ප්ලේ කරනවද? දැන් අවුරුදු 20ක් විතර. ජීවිත කාලෙම ප්ලේ කරයි. මට හිතෙනවා අනාගතයේදී මේ වගේ අය දකින්න සිද්ධ වෙයිද දන්නෙත් නැහැ කියලා. මේ මොකද මේ තරම්ම මේ නේද? අපි ඊළඟට යන්නේ গিitar එක පැත්තට. গিitar එක තියෙන අනිත් පැත්තේ. අපි গিitar එක පැත්තට යමු නේද? අපි මේ කට්ටිය හඳුනාගෙන ඉමු. ඉතින් අපේ গিitar ප්ලේ කරන්නේ රෙජි. ඔව් රෙජි. බොක්ස් গিitar එක. ඔව් එහෙමයි. අවුරුදු කීයක්ද? අවුරුදු 4ක් වගේ. ඉතින් මේ යාළුවෝද සෙට් එකම? අවු කට්ටියම යාළුවෝ. හොඳ යාළුවෝ. ඔව් හොඳම යාළුවෝ. හොඳයි. අද බලමු ඔයාලගේ දක්ෂතාවය. ඉන්න අනතුරු අපි යන්නේ එහා පැත්තෙන් තවත් එක්කෙනෙක් ඉන්නවා. ලස්සන තාල රටාම අවද්දි. ඔව් කවුද? කවුද මේ? එස්.ජී. කංකානම්ගේ. කංකානම්ගේ මහත්තයා කොච්චර කල්ද මේ සංගීතයට ලැබි වෙලා? මම රැකියාව කරේ සමුපකාර සමිතියේ රයිවින් මේ ඒ කාලෙත් මේ එක්ක සම්බන්ධ වෙලා හිටියා. දැනටත් එහෙමයි. ඔව්. තව දේවල් කතා කරන්න තියෙනවා. සින්දු අහලම කතා කරන්න වෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා මේ පැත්තෙන් මේ කවුද මේ? මම සරත් කරුණාරත්. ගීත ගායනා කරනවා. ඔව් එහෙමයි. කාගේ ගීතද වැඩිපුර ගායනා කරන්නේ? ගායනා කරන්නේ මොහිදින් බ්‍රේක් මහත්තයා සින්දු. වොයිස් එකෙම හිතුණා මට. හරි ආසයි. අපි අද දවස පුරාවට මුන්න අහන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඉස්සරහින් එක්කෙනෙක් ඉන්නවා තවත් ගීත ගායන චමින්ද නේද? එහෙමයි. කාගේ ගීතද වැඩිපුර ගායනා කරන්නේ?
අසංක පියමන්ත අසංක ප්‍රියමන්ත පීරිස්ගේ. හැබැයි අද දවසේ අපි මේ කට්ටියත් එක්ක තව ගොඩක් දේවල් කතා කරන දින මේ ප්‍රථම වතාවට හඳුනාගත්තා පමණයි. එහෙනම් අපි සර්පිනා පැත්තට ගිහිල්ලා පළමු ගීත 4 අහලා එමුනේ. මේ අද දවසේ වෙලස ටීවී සජීවීකරණයෙන් විශේෂයෙන්ම අපේ ඇමරිකාවේ ඉන්න ආදරණීය හිතවතා අසේල දහනායක ආදරෙන් අපි කියන්නේ අසේල. ඉතින් අසේල මේ වෙලාවේ බලාගෙන ඉන්නවා. එහෙට රෑ වෙලා. ගොඩක්ම රෑ වෙලා නේද? ඉතින් නිදි වර්ධිතව ඉන්නේ. ලංකාවේ තතු කොහොමද කියලා අපේ කොල්ලෝ ටික මේ වගේ වැඩක් කරනවා. මේක හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. අනේ මේ වෙලාවේ ලංකාවේ ඉන්න උනා නම් මේ වැව් තාවුල්ලේ ඉඳගෙන ඇත්තටම ඇල්ලතුරු උගුරක් බොන්න උනා නම් කොච්චර හොඳයිද කියලා අසේලට මේ වෙලාවේ හිතනවා ඇති නේද සමහරක් වෙලාවට. කමක් නැහැ අසේල. ඔබත් එක්ක අපි හැමෝම ඉන්නවා. එහා පැත්තේ ඉන්න වසන්ත නේද? වසන්තලා මේ සංවිධානය කරනවා. හොඳයි. එහෙනම් ඉතින් කතා පැත්තකට දාලා ලස්සන ගීත 4ක් ඕන මේ වෙලාවේ. එහෙනම් අපි ඔබට ආරාධනා කරනවා. හැමෝම අපි එහා පැත්තේ කට්ටිය ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා. හොඳ අත්පුඩියකුත් ගහමුද? එහා පැත්තේ. හොඳයි. ඔන්න අත්පුඩියකුත් ලැබෙනවා. බොහොම ස්තුතියි. එහෙනම් අපි ලස්සන ගීතයකට යමු. රත්තරන් මගේ මම හැඳින ගතිමි ආදරේ වේදනා ලගේ මට සමාවෙන්න චාන්දිමා රත්තරන් මගේ මම හැඳින ගතිමි ආදරේ වේදනා ලගේ රන් රිදීමනික් විරවුරුවන් මායිගා නැතේ නිල් අහස උසට සත් මහලක් ලබා නැති මගේ තිලිනුදින් එකම දෙයයි පැතුවේ මේ භවයේ ඒකම පැතුම ඔබ පමණයි රත්තරන් මගේ මට සමාවෙන්න චාන්දිමා රත්තරන් මගේ මම හැඳින ගතිමි ආදරේ වේදනා ලඳේ මගේ සීන පැතුම් සැඩ සුළඟේ පාරයා ගියා දුක වේදනා මාගේ දයි පිළිලයක් නා මා ඔබට පිදුව සෙනෙහස දැන් වැරද්දක් වෙලා මට සමාවෙන්න ආදරේ නාමයෙන් නොයා මට සමාවෙන්න චාන්දිමා රත්තරන් මගේ මම හැඳින ගතිමි ආදරේ වේදනා ලඳේ
පීති වැවුදා වෙහි කාලේ මග වෙති යන කාලේ සිත් කිරිපෙවූ මූසිලයින් ඔඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ बस मोले उमारोद पिटुदन लेती मेनी मधु मुगत मना शिल्पय पिणी कदनो කඩීති වැවුදාවල වැහි කාලේ පෙන්නා මග නොවැති යන කාලේ සිත් කිරිපෙවූ මූසිලයින් इस्कूले आपे गुरुतुमा यही कामत इस्कूले आपे गुरुतुमा यही कामत इस्कूले
අහිංසක ගෙමි ජීවිතේ මතින් පියවර මේ දිවේ විදුරු සිවිකල තෙල්පතේ ස්වාමී නැතමා මන්දිරේ දෙවින ජීවිත අද වගේට අමුවේවා සමාදානය සැබෑයාලය දිනින් දින මතු වීපෙනයා වීපිමට නොවෙනස්ව ඉරහඳ සෑමදා රැස් ඉරණේවා විදුරු සිවිකල ඇල්පතේ ඇති සාමි නැතමා මන්දිරේ ටිකේ අසරැකි බුලඳ සිටී නිහිතිරේ හොඳ ආදරේ නිහිතිරේ හොඳ ආදරේ නිහිතිරේ හොඳ ආදරේ නිහිතිරේ හොඳ ආදරේ හරි ලස්සනට අහගෙන ඉන්න පුළුවන්